welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අවුව දවසක් නිවාඩුවක් ඉල්ලගත්ත අද දවස. ඉතින් මම ආරයා පෙරට ගියා හවස තවල්. මම එහෙමම කැම්පස් එකට යන්නේ අද මෙහි මොකද කියන්නේ ඊස්ටර් සන්ඩේ එකෙන් පස්සේ මන්ඩේ එකක්. ඉතින් අද මෙහි පබ්ලික් හොලිඩේ එකක්. බැංක් හොලිඩේ එකක්. ඉතින් වාහනත් අඩුයි. යුනිට් නිවාඩු කියලා තිබ්බා. බලමු මේ වහලද දන්නේ ගිහිල්ලා බලමු යුනි එක ඇරලාද කියලා. මට දැන් යුනි එකේ ලයිබ්‍රරි නෙමෙයි අද යන්න ඕනේ. ලයිබ්‍රරි එක නම් ඇරලා නැති. ඒත් මට යන්න ඕනේ අපේ normal engineering building එක තමයි. මේ බලමු ගිහිල්ලා ඒ ඇස්සේ අද මම වෙන route එක යන්නේ. මට යන්න හිතුණා මේ පැත්තට තියෙන පාර මම first time ගිහින් නෑ. මේ පාරේ first time ගිහින් බලන්න හිතුණා. ඉතින් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. bye. ඉතින් දැන් මං ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. මොකද ක්ලිප්ස් දෙක එකපාරට ගැලපෙන්නේ නැහැ නැත්තම්. ඒක නිසා ඉතින් එතන ඉඳගෙන වීඩියෝ කරලා මං දන්නේ නැති පාරකින් මං කිව්වා එන්නේ කියලා. ඉතින් ඒ පාර ගිහලා වැටෙන්නේ හබ් එක ළඟට. ඉතින් හබ් එක කියන්නේ අපි යුනිවර්සිටි හබ් එක. ඉතින් එතන ඉඳන් මම යන්න දන්නවා. කොහොම හරි හොඳම දේ කියන්නේ ඒ රූට් එක කියන්නේ ඒ ගිහිල්ලා වැටෙන එක තැන මම ෆස්ට් ඩේ යුනි යද්දි තනියම යද්දි මැප් එක බලාගෙන ගිය දවස. ඉතින් එදා ගියේ වෙන පැත්තකින් ගිහිල්ලා එතෙන්ටම වැටුණා. අද වෙන පැත්තකින් ගිහිල්ලා එතෙන්ටම වැටුණා. එදාත් මං අම්මත් එක්ක කෝල් එකේ ගියේ වීඩියෝ කරගන්න බැරුණා. මං හිතන්නේ මගේ යුනි වල ෆස්ට් ඩේ මං හිතන්නේ මගේ vlog එකක් තියෙනවා. වීඩියෝස් ටිකක් තියෙනවා මම බලන්නම් එඩිට් කරලා දාන්න. ඒත් සමහරට එතනදී ගත්ත වීඩියෝස් නැතුව ඇති. මොකද ගෙදරට කෝල් එක ගිය නිසා. ඉතින් ආරයා කිව්වා මට එතන ගිහිල්ලා වැටෙනේ හබ් එක ළඟට තමයි ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අද මං ගියානේ. එතන අර වැටිච්ච තැන මං කිව්වා එතන ලස්සන තැනක්. මං වෙනම දවසක මේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතන මාර ලස්සනයි එතන. ඒ අවටම තිබ්බ තැන එදා ෆස්ට් ඩේ ගිය දවසේ මට ඒක නෝට් නෑ. මාර ලස්සනයි. වෙනම අපි දෙන්න ඇවිදින ටයිම් එකක් තියෙන දවසක ඇවිදලා vlog එකක් අරන් එන්නම් ඒවල. ලස්සන තැන් ලස්සන බිල්ඩින්ග්ස් තියෙනවා. පරණ බිල්ඩින්ග්ස් තියෙනවා. හොල්මන් ඉන්නා වගේ තියෙන බිල්ඩින්ග්ස් උත් තියෙනවා. මාර ලස්සනයි හැබැයි. මේ වෙනම කරගෙන කොහොම හරි පළවෙනි දවසේ මම එතනින් යද්දි මම පොඩි කතාවකුත් එක කියන්න. පිස්සු හැදුනා. හරිද? මැප් එක අප්ඩේට් වෙන්නේ නැහැ. මැප් එක ලෝඩ් වෙන්නේ නැහැ. වෝකින් එක දැම්මට පස්සේ ආයේ මැප් එක වටේ කරකිනවා. පාර වැරදි කියනවා. මේ පාරෙන් යන්න කියනවා. ආයෙ අනිත් පාරෙන් යන්න කියනවා. එහෙම මේ කොහොම හරි එදා අවුලක් නැතුව කොහොම හරි ගියා. මේ ඉස්සරහා බිල්ඩින් එක තියන මෙහෙම වටයක් කරකෙන්න කියනවා. එහෙම එදා තිබ්බේ. කොහොම හරි දැන් අද ඔන්න මම ඉස්සර දුන්න අප්ඩේට් එකේ ඉඳන් දැන් ඔන්න මගේ ඉන්ජිනියරින් බිල්ඩින් එකට ගියා. බලන්නකො මොකද වෙන්නේ කියලා. හරි සතුටුයි මට ඕනේ බිල්ඩින් එක වහලා. කට්ටිය ඇතුලේ තේරුණා වහලා ඇති කියලා. මෙතන දොරේ මෙහෙම දාලා මම දැන් මේ අයිඩි එකක් ගත්තා. එයා වැඩ කරන්නේත් නැහැ. අර රෙඩ් කලර්. ඒක වෙන්නේ නැහැ රෙඩ් කලර් එක. දැන් ඉතින් ආයේ බලමු ලයිබ්‍රරි එකේ IT සපෝට් ගිහිල්ලා ලැප් එකට දා ගන්න පුළුවන්ද බලලා. බලමු. මේ තියෙන අපේ engineering and computing building එක. ඉතින් ඔන්න ෂේප් එකේ වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. ජැකට් එක මෙහෙම ගලවගෙන දාගත්තා. බෑග් එක මෙතන. වැඩි ඉවර වෙලා ගෙදර යද්දි එකතු වෙන්නම්. බයි. මම දැන් යන්න කියලා යන්නේ දැන් නම් ඇති. ඩ්‍රයිවිං ලයිසන්ස් ෆෝම් එක ෆිල් කරලා ඉවර කරා. ඊට පස්සේ අසයින්මන්ට් එක බ්‍රීෆ් එකෙන් කියව ගත්තා. දැන් ඇති යන්න ඕනේ. සීතල වෙනවා පොඩ මම නිකන් අකඳගෙන ඉන්නේ. ලොකු පෆ් ජැකට් එකක් නෙමෙයි ගෙනාව. ඉතින් ඉක්මනට ගෙදර යන්න ඕනේ.
එහෙනම් මේ vlog එක මෙතන නවත්තනවා. ආයි මේ වගේ චුටි දවසකින් ඉක්මනට එකතු වෙන්න. bye